ආයුබෝවන් වගකීමෙන් සත්‍ය හඹා යන පුවත් වාර්තාකරණය රූපවාහිනී ප්‍රවෘත්ති ජාතික ප්‍රවෘත්ති මැදිරියේ සිට මම අරිත දෙව්වේ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට SpaceX ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත් වේ දැන් පුවත් සවිස්තරාත්මකව ගගනගාමීන් සිව් දෙනෙකු රැගත් SpaceX යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා පිටත්ව ගොස් තිබේ යානය වන්ගත කෙරුණේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී. SpaceX සමාගම විසින් සපයන ලද රොකට්ටුවකින් සහ කැප්සියුලයකින් එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. මෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා SpaceX සමාගම සිය දායකත්වය සැපයූ දෙවන අවස්ථාව මෙයයි. NASA ආයතනය වාණිජ්‍ය සැපයුම්කරුවන් සමග එක්ව මෙලෙස මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මගින් අභ්‍යවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රය නව යුගයක් කරා ගමන් කරමින් සිටී. මෙම මෙහෙයුමට එක් වූ ජපානයේ ගගනගාමී සොයිචි නොගුචි මීට පෙර සෝයුස් සහ ෂටල් ත්‍රිඩාංග යානාවලින්ද අභ්‍යවකාශගත වී තිබේ. ඒ අනුව එකිනෙකට වෙනස් යානාවක තුනක් අභ්‍යවකාශගත කළ ලොව දෙවැනි පුද්ගලයා ලෙස නොගුචි ඉතිහාසගත වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ සමගින් ප්‍රවෘත්ති සමාප්තයි. ස්තුතියි. තෙරුවන් සරණයි. සංසාරය නැමැති චක්‍රයේ නොනවතින ගමනක යෙදෙන මිනිසාට ඒ චක්‍රයෙන් එතරවීමේ මඟ කියා දුන් අප මහා ලෞතුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ මෙලොවතලයේ පහළ වී මේ වන විට සහස්‍ර දෙකකුත් තවත් අඩ සහස්‍රයකට අධික කාලයකුත් ගත වී අවසානයි. උන්වහන්සේ එදා දේශනා කළ ඒ බුද්ධ ශ්‍රී මුඛ දේශනාව පරපුරෙන් පරපුරට කාලයෙන් කාලයට සුරැකිව පවත්වා ගත්තේ ආරක්ෂා කරගත්තේ සැරියුත් මුගලන් පරපුරේ ඒ ආර්ය මහා සංඝයන් වහන්සේලා. නව සංඝ ගුණයෙන් සමන්විත වන හේයින් උන්වහන්සේලා උතුම් වූ ආර්යයන් වහන්සේලා ලෙසින් හඳුන්වනවා. සුපටිපන්නෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ මේ ආදී වශයෙන් උන්වහන්සේලාගේ සංඝ ගුණ එමටයි. මානව සමාජයේ අභිවෘද්ධිය වෙනුවෙනුත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙනුත් ඒ අමිල වූ සද්ධර්මය සුරකින්නට උන්වහන්සේලා ඉටු කළ මෙහෙය වචනයෙන් විස්තර කරන්නට බෑ. අනාදිමත් කාලයක පටන් විදේශ ආක්‍රමණ වලින් විවිධ පාරිසරික තත්ත්ව වලින් සමාජය පීඩාවට පත්වුණු යුගවලදී උන්වහන්සේලා තමන්ගේ දිවි පරදුවට තියලා මේ උතුම් වූ සද්ධර්මය සුරකින්නට කටයුතු කළා. අද වන විට ඔබත් මමත් මේ විදිහට සජීවීව සදහම් මණ්ඩපයක් තුලින් සද්ධර්මය ගැන කතා කරන්නට සමීප වෙන්නේ උන්වහන්සේලා ඒ සද්ධර්මය සුරක්ෂා කරගත් නිසාමයි. නමුත් එදා බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ දිනේ පටන් වත්වන දක්වාම මේ සංඝයන් වහන්සේලා පිටු දකින ඇතැම් පිරිසක් සිටිනවා. ඔවුන් භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටින චීවරධාරී. බුදුදහමේ හරයන් බුදුදහමේ වටිනාකම් විකෘති කරමින් තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් ඔවුන් කටයුතු කරනවා. මේ ඇත්ත වශයෙන්ම සමාජය තුළ කතිකාවතට ලක්විය යුතු බරපතල තත්ත්වයක්. අද දවසේදී දුරුතු පෝදා මේ දුරුතු සඳ එළියෙන් ලෝතලයේ නැහැවෙන මේ සෞම්‍ය සන්ධ්‍යාවේ අපි මේ කාරණය පිළිබඳ අවධානය යොමු කරන්නට සූදානම්. මේ සඳහා අද දින අපේ ආරාධනය පිළිගෙන අපේ මැදිරියට වැඩමවා වදාළ පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. උන්වහන්සේ සමගින් මේ කාරණය පිළිබඳ බුදුදහමේ දෘෂ්ටි කෝණයෙන්ුත් සමාජීය දෘෂ්ටි කෝණයෙන්ුත් විවිධාකාරයෙන් විග්‍රහ කරමින් කතා කරන්නට කතිකාවතක් ගොඩනගන්නට අපි සූදානම්. රැඳී සිටින්න මේ දුරුතු පෝදා අමාදම් සිසිලස. ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නාට ලසිදු මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ 2 සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණයේ. ලාංකීය අනන්‍යතාව අපේ අභිමානය ලෝකයට ගෙන යන
විශිෂ්ට නිර්මාණයක් තමයි මේ සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණය කියලා කියන්නේ. වර්ගාඩි මිලියන 45ක් ඩොලර් බිලියන 1ක් මේ වගේ ඉතා විශාල ව්‍යාපෘතියක් අති දැවැන්ත ව්‍යාපෘතියක් තමයි මේ සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණය කියන්නේ. ජෝන් කීල්ස් සමග මේ සංකල්පයක් මත තමයි මේ විශිෂ්ට නිර්මාණය ඉදිවෙන්නේ. ඉතින් අපේ අතීත අනන්‍යතාවයත් අනාගත පරපුරත් මේ ද්විත්වයම මනාව සංකලනයක් කරමින් තමයි මේ නිර්මාණය ඉදිවෙන්නේ. මේ නිර්මාණය සඳකඩ පහනක හැඩයට ඉදිවීම මීට හොඳම නිදසුනක්. ඉතින් අද දවසේදී මේ සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණය මහ ජනතාව වෙනුවෙන් සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීම සිදු කෙරුණා. සංචාරක අමාත්‍යතුමා එවැගේම ජෝන් කිල්ස් සමග මේ සභාපතිතුමාගේ මූලිකත්වයෙන් තමයි මේ හෝටල් සංකීර්ණය මහ ජනතාව වෙත විවෘත කිරීම සිදු කෙරුණේ. අපිට දැනගන්නට ලැබී ඇති ආකාරයට අධි සුකෝපභෝගී කාමර 500කට අධික සංඛ්‍යාවක් මේ හෝටල් පරිශ්‍රය තුළ තිබෙනවා. ඒ වගේම ආපන ශාලා විශාල ප්‍රමාණයක්, පිහිනුම් තටාක 5ක් මේ ආදී ඔබට හිතා ගන්නවත් බැරි විශාල පහසුකම් රැසකින් මේ සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණය සමන්විතයි. ඉතින් දකුණු ආසියාවේ විශාලතම හෝටල් සංකීර්ණය විදිහට තමයි මේ සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණය ඉදිවෙන්නේ. අනාගතයේදී සංචාරක ආකර්ෂණය ශ්‍රී ලංකාවට නොමදව ලැබෙන්නට විශාල හේතුවක් බවට මේ සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණය පත්වන බව නොඅනුමානයි. ඉතින් මෙම ස්ථානයේ රැඳී සිටිමින් මේ පිළිබඳ නවතම තතු ඔබ වෙත එසැනින් ගෙනීමේ බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා. සිනරු ටීවී වෙනුවෙන් මම අරිත දෙවින් කොළඹ 2 සිනමන් ලයිෆ් හෝටල් සංකීර්ණයේ සිට සජීවී